ආයුබෝවන්. සමහර සොයා ගැනීම් ඒවායේ ආකාරය පළමු වෙන්නයි සහ බොහෝ විට අවසානයක වෙන්නත් පුළුවන්. නමුත් මේවායේ සුවිශේෂත්වය ඒවායේ ඇති එකම පුදුමය නෙවෙයි. අතිශය දුර්ලභත්වය බොහෝ විට අභිරහසට මඟ පාදනවා. මන්දයත් මිනිස් දැනුමට මේ අමුතු දේවල් සංසන්දනය කිරීමට වෙනත් කිසිවක් නොමැති නිසයි. මේ වාගේ අවස්ථා කියවන්නත් හරිම ආකර්ශනීයයි. කල නොහැකි තාරකා පිපිරීමක සිට වීදුරු මොලයක් දක්වා ඔබට සැබෑ ජීවිතයේදී කිසිදා හමු නොවීමට ඇති පුදුමාකාර දේවල් 10ක් ගැන අපි අද කතා කරමු. 10. ක්‍යාව්ථුයිට් ඛනිජය. පෘථිවියේ ඇති දුර්ලභම ඛනිජය තමයි ක්‍යාව්ථුයිට්. ක්‍යාව්ථුයිට් ලෙස හඳුන්වන තැඹිලි පැහැති සුන්දර මැණික. 2010 දී මියන්මාරයේ මැණික් වෙළඳ පොලක සැරිසරූ භූවිද්‍යාඥයෙකු විසින් ශීලයිට් යයි උපකල්පනය කර කුඩා ස්පටිකයක් අහුලාගත් විට මේක අහම්බෙන් සොයාගත්තා. එය කිසිදු දන්නා ඛනිජයකට ගැලපීමට නොහැකි වූ නිසා එය විශ්ලේෂණය සඳහා ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනයට යවුවා. ඛනිජ විද්‍යාඥයන් විසින් මේ ස්පටිකය බිස්මට් ඇන්ටිමොනේට්හි ස්වභාවික ස්වරූපය ලෙස හඳුනාගත්තා. ග්‍රෑම් 3.1ක් පමණක් බැරති ක්‍යාව්ථුයිට් පෘථිවියේ මෙතෙක් සොයාගෙන ඇති එකම ඛනිජ සාම්පලය ලෙස පවතිනවා. අතිශයින්ව නිශ්චිත ගිනිකඳු තත්වයන් යටතේ මේක සෑදී ඇතැයි විශ්වාස කරනවා. එය GIA එකතුවේ මිල කළ නොහැකි ලෙස ලයිස්තු කර ඇත. 9. කහ පැහැති පෙන්ගුයින්. A yellow penguin. බොහෝ පෙන්ගුයින්ලාට සුපුරුදු කළු සුදු ටක්සිඩෝ පෙනුම තිබුණත් 2019 දී වනජීවී ඡායාරූප ශිල්පී යීව් ඇඩම්ස් විද්‍යාත්මක ප්‍රජාව පුදුමයට පත් කළ දෙයක් ඡායාරූපගත කළා. ඒ තමයි දීප්තිමත් දෙහි කහ පැහැයෙන් දිදුලන රජු පෙන්ගුයින් කෙනෙක්. එහි සාමාන්‍යයෙන් කළු පැහැති පිටුපස සහ වරල් සුදු පැහැයෙන් යුක්ත වූ අතර එහි හිස පපුව සහ උගුර අද්භූත රන් කහ පැහැයක් ගත්තා. විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙයට හේතුව සතුන්ට ඔවුන්ගේ පිහාටුවල මෙලනින් වර්ණකයේ නොමැතිවීම නිසා ඇතිවන ලියුසිසම් තත්ත්වය බවයි. එය දහස් ගණනින් එක් අයෙකුටත් අඩුවෙන් නැතිවන තත්ත්වයක්. මේ සත්වයා ලෝකයේ මෙතෙක් වාර්තා වූ එකම කහ පැහැති රජු පෙන්ගුයින් ලෙස පවතිනවා. 8. අන්තර්ලිංගික තල්මසෙක්. 1989 දී පර්යේෂකයන් විසින් දකුණු රයිට් තල්මසුන්ගෙන් සමය සාම්පල එකතු කළා. ඒ සාම්පල දශක ගණනාවක් පුරා ගබඩාවල තැන්පත් වී තිබුණා. අවුරුදු 36කට පස්සේ කැනඩාවේ ශාන්ත මේරි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් ඒව පරීක්ෂා කරලා පුදුම සහගත දෙයක් සොයාගත්තා. EO10B ලෙස නම් කළ එක් සාම්පලයක මුලින් XX වර්ණ දේහ තිබීම නිසා එය ජානමය වශයෙන් ගැහැණු ලෙස පෙනුණත් ගැඹුරු අනුක්‍රමණයකින් හෙළි වූයේ තල්මසාට සාමාන්‍යයෙන් Y වර්ණ දේහයේ පමණක් දක්නට ලැබෙන SRY ජානයද ඇති බවයි. තව දුරටත් පරීක්ෂා කිරීමෙන් XXY ජානමේ සැකැස්මක් තහවුරු අතර ඒ මෙතෙක් හඳුනාගෙන ඇති පළමු සහ එකම අන්තර්ලිංගික දකුණු රයිට් තල්මසා බවට පත් කළා. 7. මහා මාංශ භක්ෂක පරාගවාහකයන්. පරාගවාහකයන් සාමාන්‍යයෙන් කුඩායි, මීමැස්සන් සමනලුන් වගේ. නරියෙකුගේ ප්‍රමාණය හෝ වෘකයෙකුගේ ප්‍රමාණය සතෙක් පරාගවාහකෙක් වෙන්නේ නැහැ. නමුත් 2024 දී පර්යේෂකයන් මෙතෙක් දැක නැති ස්වභාවික හැසිරීමක් වාර්තා කළා. ඒ තමයි ඉතියෝපියාවේ වඳවීමේ තර්ජනයට ලක් වූ වෘකයන් මල් පැණි පානය කිරීම සහ ඒ අතරතුරු පරාගණය කිරීම. කැමරා උගුල් වලින් හෙළි වූයේ වෘකයන් ඉතියෝපියානු රතු උණුසුම් පෝක පැලෑටියේ උස පන්දම් හැඩති මල් වෙට පැමිණෙන බවයි. වෘකයන් මල් පැණි සඳහා ඔවුන්ගේ මුඛයේ අතුලට දැමූ විට පරාග ඔවුන්ගේ මුහුණු මත තැන්පත් වී ඔවුන් ඊළඟට පැමිණෙන මලට මාරු වුණා. මල් පැණි බීමට යන ගමනකදී තනි වෘකයෙකුට මල් 30කට පහර දිය හැකි අතර ඔවුන් පුදුම සහගත ලෙස ඵලදායී පරාගවාහකයන් බවට පත්වෙනවා. 6. හයින්ගේ ස්ටින්ග්රේ මත්ස්‍යයා. 1902 දී ඔස්ට්‍රියානු යුවලක් වූ විල්හෙල්ම් සහ මාරී හයින් යේමනයේ වෙරළබඩ නගරයක ජීවත් වෙමින් සිටියදී නිවාස අඩස්සියේ තිබුවා. කරන්න දෙයක් නැති නිසා මාරී විසින් ජීව විද්‍යාත්මක සාම්පල 2000කට වඩා එකතු කළා. ඒ අතරට කුඩා ස්ටින්ග්රේ මත්ස්‍යයන් දෙදෙනෙකු ඇතුළත් විය. මේ භාජනය ඔස්ට්‍රියාවට යවා ශතවර්ෂයකට වැඩි කාලයක් ස්පර්ශයකින් තොරව තිබුණා. 2017 දී ජීව විද්‍යාඥයෙකු වූ ඇලෙක් මුව වියානාහි ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තිබී මේ භාජනය සොයාගෙන මාලූන්ව පරීක්ෂා කළා. එය නොදන්නා විශේෂයක් බව තහවුරු කළා. 2018 දී මේ මසුන් හෙමිට්‍රිගන් යෙමෙනෙන්සිස් ලෙස නම් කළා.
මේ විශේෂය යුද්ධයෙන් විනාශ වූ යේමනය ආශ්‍රිත මුහුදු තීරයේ ජීවත් වෙන බව විශ්වාස කරන නිසා මාරී හයින් විසින් එකතු කරන ලද සාම්පල දෙක හැර අන් කිසිවක් මනුෂ්‍ය වර්ගයාට කිසිදා දැකීමට නොලැබෙන්න පුරුවන්. 5. තරු 4 පද්ධතිය A 4-star system 2025 දී දුඹුරු වාමන තරු බ්‍රවුන් ඩ්වාර්ෆ්ස් කුඩා අඳුරු අසාර්පක තරු සොයමින් සිටි චීන තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් අපූර්ව දෙයක් සොයාගත්තා. ඔවුන් මන්දාකිනියේ දන්න කිසිම තාරකා පද්ධතියකට සමාන නොවන තරු 4ක පද්ධතියක් සොයාගත්තා. එහි දුඹුරු වාමන තරු දෙකක් එකිනෙකා වටා කක්ෂගත වන අතර ඒ දෙදෙනාම රතු වාමන තරු දෙකක් වටා කක්ෂගත වෙනවා. මේ තරු 4ම එකම ද්‍රව්‍යයකින් එකම අවස්ථාවේ උපත ලබා ඇති නිසා මේ තාරකා පරිණාමය අධ්‍යයනය කිරීම සඳහා දුර්ලභ මිනුම් සලකුණක් ලබා දුන්නා. මෙම තරු 4 සැකස්ම වැනි වෙනත් කිසිවක් මෙතෙක් සොයාගෙන නැහැ. 4 වෙනි එක සමක් නැති මෝරා 2019 දී සාඩීනියා වෙරළට ඔබ්බෙන් වූ සාගර විද්‍යාඥයින් දැලකට හසු කරගත්තේ ජීවත් විය නොහැකි කළුකට ඇති කැට්ෂාක් මෝරෙක්. මේ මෝරාට සමක් තිබුණේ නැහැ. එහි ශරීරයේ සිනිදු රෝස පැහැති වූ අතර සම්පූර්ණයෙන්ම නිරාවරණය වී තිබුණා. මේ තත්වය ඇත්ත වශයෙන්ම මාරාන්තික විය යුතුයි. පරීක්ෂා කිරීමෙන් හෙළි වූයේ මෝරාට බාහිර සම් ස්තර චර්ම දන්තාලේප ඒ කියන්නේ දත්වැනි කොරපොතු සහ ක්‍රියාකාරී දත් සියල්ලම නොමැති බවයි. නමුත් සත්වයන් නිරෝගීව සිටියා. වාසනාවකට මේ මෝර විශේෂය තම ගොදුරු සම්පූර්ණයෙන්ම ගිල දමන නිසා දත් නොමැති වුවදයට ජීවත් වීමට හැකි වී තිබෙනවා. මේ තත්වයට හේතුව තවමත් අභිරහසක්. දෙවන සමක් නැති මෝරෙකු කිසිදා සොයාගෙන නැහැ. 3. බාබන්හයිමර් තරුව The Barbenheimer Star 2024 දී විද්‍යාඥයන් විසින් J.0.31 ධන 0.38 නම් රතු යෝධ තරුව විශ්ලේෂණය කළා. ඔවුන් තේරුම් ගත්තා මේ තරුව නොතිබිය යුතුයි කියලා. එහි රසායනික සංඥාව අති විශේෂ සම්භවයක් පෙන්눔 කළා. සූර්යාමෙන් 80 ගුණයක් විශාල තනි තරුවක් මෙය බාබන්හයිමර් තරුව ලෙස නම් කළා. මේ අතිවිශාල පුරාණ තාරකාව වසර බිලියන 13කට පමණ පෙර සුපර්නෝවා ලෙස පුපුරා ගොස් එහි ඉතිරි කොටස් වලින් J.931 නිර්මාණය විය. නමුත් ගැටලුව වන්නේ එහි රසායනික සංයුතියයි. J.931 එහි සැහැල්ලු මූලද්‍රව්‍ය නොමැති අතර මධ්‍යම සහ බර මූලද්‍රව්‍ය අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයන්ගෙන් යුක්ත වනවා. එය විශ්වයේ මුල් කාලයේදී සිදුවිය නොහැකි මට්ටමක්. සරලව කිව්වොත් බාබන්හයිමර් ජීවත් වූ ආකාරයට ජීවත් නොවි මියගිය ආකාරයට මිය නොගොස් J.931 වෙනි තරුවක් නිර්මාණය නොකර යුතු තිබුණා. නමුත් එය එසේ කළා. 2. ග්වාඩා රින රුධිර කාණ්ඩය ග්වාඩා නෙගටිව් ජාත්‍යන්තර රුධිර පාරවිලේන සංගමයේ විසින් රුධිර කාණ්ඩ 48ක් හඳුනාගෙන ඇත. නමුත් 2025 දී විද්‍යාඥයින් නව රුධිර කාණ්ඩයක් එකතු කළා. ඒ සොයාගත්තේ ගෝතමාලාවේ ග්වාඩලූප්පේ තනි රෝගියෙකු තුලයි. ඇගේ රුධිරය පරීක්ෂා කරන ලද කිසිදු දායක සාම්පලයකට නොගැලපෙන බව රසායනාගාර කාර්මික ශිල්පීන්ට පෙනී ගියා. තවදුරටත් ජාන අනුක්‍රමණය කිරීමෙන් හෙළිවූයේ ඇගේ රතු රුධිර සෛල පටලවල ව්‍යුහයට සම්බන්ධ නිශ්චිත සීනි අණුවක් ඉවත් කළ විකෘතියක් ඈ රැගෙන යන බවයි. ඒ නිසා ඇගේ රුධිරයේ දන්නා කිසිදු රුධිර කාණ්ඩයකට නොගැලපෙන අතර පර්යේෂකයන් නව වර්ගයට ග්වාඩා නෙගටිව් ලෙස නම් කළා. ඇයට ගැලපෙන දායකෙක් නොමැති නිසා වෛද්‍ය හදිසි අවස්ථාවකදී ඇයගේ ජීවිතයේ බේරාගත හැකි එකම ක්‍රමය වන්නේ කෘත්‍රිමව ග්වාඩා නෙගටිව් රුධිරය නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා තවත් වසර ගණනාවක් ගත විය හැකියි. 1. වීදුරු මොලයක් ඒ ග්ලාස් බ්‍රේන් ක්‍රිස්තු වර්ෂ 79 දී විසුවියස් ගිනිකන්ද පුපුරා යාමේදී පොම්පෙයි සහ හර්කියුලීනියම්හි සිටි පුද්ගලයන් ක්ෂණිකව මිය ගියා. 1960 ගණන් වලදී පුරාවිද්‍යාඥයන් විසින් එසේ මියගිය තරුණයෙකුගේ දේහය සොයාගත්තා. 2020 දී මේ දේහය නැවත විශ්ලේෂණය කළ පරීක්ෂකයන් ඔහුගේ හිස්කබල තුල දීප්තිමත් කළු වීදුරු වැනි කොටස් සොයාගත්තා. රසායනික පරීක්ෂණ වලින් පෙනී ගියේ ගිනිකන්දේ අතිශය අධික තාපය නිසා මේ පුද්ගලයාගේ මොළයේ පටක ක්ෂණිකව වීදුරු බවට පත්වී ඇති බවයි. පුරාවිද්‍යාවේ මෙතෙක් දැක නැති දෙයක්. මේවායේ මානව මොළයේ ද්‍රව්‍යවලට අනුකූල ප්‍රෝටීන, නියුරෝන සහ ඇක්සෝන අඩංගු බව 2025 දී තහවුරු වුණා. මේ මිනිස් ඉතිහාසයේ
ෆොසීලීකරණය වූ එකම වීදුරු මොලයයි.